Hi guys, welcome to Random Outings. ආවේ සිරිපාද යන්න. සමහරකට දැන් පැත්තෙන් සිරිපාද යන්න තමයි ආවේ. පස්සේ බස් එක බැලුවම බස් එක තිබ්බේ 11:45ට. ඉතින් අපි කඩේක ගඩු ගන්න කියලා කතා කරා. මේගොල්ලෝ කිව්වා ගාඩ්මෝර් පැත්තෙන් යන්න පුළුවන් කියලා. පස්සේ ගාඩ්මෝර් වලට බස් එකක් තිබ්බා 10:20ට. ඉතින් අපි ඒ බස් එකේ ආවා ගාඩ්මෝර් වලට. දැන් මේ පයින් යන ගමන් ගියල්ල ගාවට මස්කලින් ඉඳන් ගාඩ්මෝර් වලට කෙනෙකුට 120යි. අපි 10:20ට විතර බස් එකෙන් ආවේ මස්කලියෙන්. ගාඩ්මෝර් වලට එනකොට 11:00 විතර වුණා. හරිම ලස්සන වීව් එකක් තිබ්බේ එනකොට. එහෙනම් මේ තමයි අපේ ගාඩ්මෝර්. දියැල්ලෙන් නෑවා නාලා දැන් අපි යනවා. ඔයාලට මේ පල්ලෙන් පේන්නේ ගාඩ්මෝර් ඇල්ලේ මුදුන කොටස. ඉතින් අපි එතනට ගියා. එතනින් චුට්ටක් පල්ලෙහාට ගියා. දැන් අපි ආයේ එතනින් පල්ලෙන් තේවත දිගේ උඩට ඇවිල්ලා මේ පාර දිගේ යනවා සඳකල තැන්න. ඉතින් මේ පාර දිගේ කෙලින්ම ගියාම තව දියැල්ලක් හම්බ වෙනවා කිව්වා. ඒ දියැල්ලෙන් පැන්නට පස්සේ ෆිෂින් හට් එක හම්බ වෙනවා. එතනින් අපේ ගමන සඳකල තැන්න හරහා සිරිපාදෙට. එහෙනම් අපි යමු.
කාඩ්මෝර් පැත්තෙන් දැන් ආව බස් එක මිස් වුණා. ඊට පස්සේ මින්සරේ මාරේ වත්තේ දිගේ උඩටම රාජමාර්ගයටම පයින් ආවා. දැන් අපි ඉන්නේ පිටුවසින් උගොන්ට පේනවා ඇති මාරියම්මන් කෝවිල. දැන් එතනින් සඳකලතන පැත්තට යන්න තමයි ලෑස්ති වෙන්නේ. එන අපි යා. පටන්ගත්තේ 4:00 විතර නගින්න. අපි මෙතනට එනකොට දැන් 5:45 වෙලාව. ඔයාලට මේ පිටිපස්සෙන් පේන්නේ සිරිපාදේ සඳකලා දැන් පේන විදිය. ඉතින් පැය එකයි කාලක් විතර ගියා මෙතනට එන්න. ලොකු නැග්මක් තියෙනවා, ටිකක් ලොකු නැග්මක් තියෙනවා. ගොඩක් අමාරු නෑ.